කොහොමද ඉතින් ඔයාලට? අදත් මම සතියේ මුලම අරගෙන ආවා රසම රස පැණි රස කෑම එකක්. මැජික් කැරමල් කස්ටර්ඩ් කේක් එකක් තමයි මේ. මේ කේක් එකේ විශේෂත්වය තමයි මේ කේක් එක බේක් වෙද්දි ලේයර්ස් දෙකක් හැදෙනවා. උඩින්ම හැදෙන ලේයර් එක කේක් ලේයර් එකක්. කේක් ලේයර් එකට යටින් හැදෙන්නේ කස්ටර්ඩ් ලේයර් එකක්. දැන් මේ ඔයාලා වීඩියෝ එකේ දකින්නෙත් ඒ ලේයර් දෙක. මේ කේක් එකත් හරිම රස කේක් එකක්. මම මේ ඔයාලට දෙන්නේ 2016 දී මම කෑම ගෲප් වල දාපු රෙසිපි එක. ඒ කාලේ ඉතින් මට කෑම පේජ් YouTube channel තිබ්බේ නැහනේ. ඉතින් කෑම ගෲප් වල තමයි මේ රෙසිපි ඔක්කොම දැම්මේ. එහෙනම් බලන්නකො මේක හදාගත්ත විදිය. මේක හදන්න ඕන කරන දේවල් ටික මම ඔයාලට ලිස්ට් එකක් විදියට දීලා තියෙනවා. මුලින්ම බිත්තර කහමද ටිකට අයිසින් සීනි ටික දාලා ඒක හොඳින් විස් කරගන්න. මේකට අනිවාර්යයෙන්ම ගන්න ඕන අයිසින් සීනි. ඔයාලට කැමති නම් ඉලෙක්ට්‍රික් බීටර් එකකින් මේක බීට් කරගන්නත් පුළුවන්. මම මේක හදද්දි හැමදාම පාවිච්චි කරන්නේ හෑන්ඩ් විස්ක් එකක්. මේක ඉක්මනින්ම ක්‍රීම් කරගන්න පුළුවන් නිසා හෑන්ඩ් විස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට ක්‍රීම් වුණ කහමද මිශ්‍රණයට මම දිය කරගත්ත බටර් ටිකයි, අයිස් වතුර ටිකයි, වැනිලා ටිකයි එකතු කරගන්නවා. ඒ ටිකත් ඔයාලා මේ දකිනවා වගේ හොඳට ගසා ගන්න. දැන් මේ මිශ්‍රණයට ඔයාලා මේ දකිනවා වගේ ලුණු පීංචක් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට පාන් පිටි ටික එකතු කරගන්නවා. එකපාරටම පාන් පිටි ටික එකතු කරගන්නේ නැතුව මම මේකට පාන් පිටි කොටස් 3ක් විදිහට තමයි එකතු කරගන්නේ. මේ විදිහට එකතු කරගත්තාම පාන් පිටි ටික ලස්සනට දිය කරගන්න පුළුවන්. කැටි ගතියක් හිටින්නේ නැතුව. ඔයාලා මේකට පිටි අයිසින් සීනි ගන්නකොට අනිවාර්යයෙන්ම මේ දෙක හලලා ගන්න. ඒ වගේම මේකට බටර් දිය කරලා එකතු කරගද්දී ඒ බටර් දියරය කිසිම විදිහකින් රස්නෙන් තියෙන්න බෑ. මේ වෙනකන් හදාගත්ත මේ මිශ්‍රණය මේ ඔයාලා දකිනවා වගේ උකුවට තියෙන්න ඕන. දැන් මම මේකට අර බබාලට කිරි දෙන රස්නයක් තියෙන්නේ. අන්න ඒ රස්නෙට තියෙන කිරි ටිකක් එකතු කරගන්නවා. එකපාරම ඔක්කොම කිරි ටික දාගන්න එපා. මම මේ දාගත්තා වගේ මුලින්ම කිරි ටිකක් දාගෙන හොඳින් මේ මිශ්‍රණය දිය කරගෙන ඊට පස්සේ ඉතුරු කිරි ටික දාලා හොඳින් මිශ්‍ර කරගන්න. අපි මුලින් හදාගත්ත මිශ්‍රණය කිරිවල ඉක්මනින්ම දිය වෙනවා. කිරි ටික මිශ්‍ර කරගත්තට පස්සේ මේ මිශ්‍රණය මහවැලි ගඟ වගේ දියාරුයි. මේක තමයි මේ මිශ්‍රණය හරි පදම. දැන් මම බිත්තර සුදු මද ටික අරගෙන මේක පුළුන් වගේ බීට් කරගන්නවා. බිත්තර සුදු මද ටික වෙලාවක් බීට් කරද්දි මේ වගේ පෙන වගේ ගතියට එනකොට මම මේකට සීනි ටික ටික එකතු කරගන්නවා. සීනි ටික එකතු කරලා මේක එක දිගටම හොඳට බීට් කරගන්න ඕන. මේක ගොඩාක් ඝනකමට බීට් කරගන්න ඕන නැහැ. අර කිසස් හදද්දි බීට් කරනවා වගේ. බීටරයකින් විනාඩි එකහමාරක් වගේ අතර කාලයක් ස්පීඩ් 1 එකේ බීට් කරගද්දි මෙන්න මේ වගේ බීට් කරගන්න පුළුවන්. බීටරේ තලයේ උඩට උස්සද්දි මෙන්න මේ වගේ උල් හැඩයට මිශ්‍රණය තියෙනවා නම් අන්න ඒ ප්‍රමාණයට හදාගත්තාම ඇති. ඔයාලා මේකට සුදු මද ගද්දි හොඳට මතක තියාගන්න වතුර බිඳුවක්වත් කලවම් නොවුන සුදු මද තමයි මේකට ගන්න ඕන. මොන හරි දෙයක් කලවම් වෙලා තියෙන සුදු මද වලින් මෙහෙම හදාගන්න බෑ. දැන් මම ආයෙත් බිත්තර කහමද මිශ්‍රණය ටිකක් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේකට බිත්තර සුදු මද වලින් ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. බිත්තර සුදු මද ටික කොටස් වශයෙන් මේකට එකතු කරගන්න. ඒ විදිහට එකතු කරන ගමන් හොඳින් විස් කරලා මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. මේකට බිත්තර සුදු මද එකතු කරද්දී අනිවාර්යයෙන්ම පුළුන් වගේ බීට් කරලා තමයි එකතු කරගන්න ඕන. මිශ්‍රණය මේ විදිහට හරියට හදාගත්තොතින් තමයි බේක් කරද්දී කේක් එකේ ලේස් දෙකක් වෙන් වෙලා හරියට හැදෙන්නේ. මං කියලා තියෙන දේවල් හරියටම කරලා මිශ්‍රණය මේ විදිහට හරියටම හදාගත්තොතින් ඔයාලට පුළුවන් ලේස් දෙකක් වෙන් වෙන මැජික් කේක් එක හරියටම හදාගන්න. දැන් මම ඔයිල් පේපර් දාගත්ත කේක් තැටියකට මේ මිශ්‍රණය දාගන්නවා. ඔයාලට පුළුවන් නම් ඔයිල් පේපර් එකට බටර් ටිකක් තවරලම ගන්න. මම මේ ගත්ත කේක් තැටිය ග්‍රෑම් 750 කේක් තැටියක්. ඔයාලා දකිනවා වගේ මේ මිශ්‍රණය කේක් තැටියට දාලා මිශ්‍රණය උඩ තියෙන පෙන වගේ ගතිය ගානට හදාගන්න. ඊට පස්සේ මේ කේක් එක සෙල්සියස් අංශක 160 විනාඩි 45ක් 50ක් වගේ බේක් කරගන්න. කිසිම වෙලාවක වැඩි උෂ්ණත්වයේ මේක බේක් කරගන්න එපා. මේ ඔයාලා දකින්නේ බේක් කරගත්ත කේක් එක. මේක දැන් හොඳින් නිවෙන්න තියලා ශීතකරණයේ තියලා ගන්න ඕන. ඔයාලා මේ දකිනවා වගේ බේක් වෙද්දි වෙන වෙනස්කම් ඒක සාමාන්‍ය දෙයක්. මේ කේක් එකේ ලේයර්ස් දෙකක් තියෙන නිසා බේක් වෙද්දි කේක් ලේයර් එක වටේට චුට්ටක් පුපුරන්න පුළුවන් මේ ඔයාලා දකිනවා වගේ. ශීතකරණයේ දාලා ගත්තාම ඒක ලස්සනට කපා ගන්න පුළුවන්. දැන් මේ ඔයාලා දකින්නේ මම පාන් තැටියකට දාගත්ත කේක් මිශ්‍රණය. ඒක බේක් වුණාම මෙන්න මේ වගේ. මේ උඩ තියෙන කේක් ලේයර් එක උඩටම පිම්බිලා ඇවිල්ලා තමයි පස්සේ මේ වගේ පහළට බැස්සේ. මේ විදිහට කේක් එක පුපුරන්න එක හේතුවක් උනේ උෂ්ණත්වයේ වැඩිකම. ඒක නිසා අනිවාර්යයෙන්ම අඩු උෂ්ණත්වයේ මම කියලා තියෙන උෂ්ණත්වයේ මේ කේක් එක බේක් කරගන්න.
ඔයාලා මේ කේක් එක හදද්දි අනිවාර්යයෙන්ම තැටිය තෝරගද්දි අඩුම කේක් එකේ උස අඟලක්වත් වෙන්න මේ කේක් එක හදාගන්න. එතකොට තමයි කේක් එකේ ලේයර්ස් ටික හරියට පේන්නේ. ඔන්න ඉතින් ඔය විදිහට තමයි මැජික් කැරමල් කස්ටඩ් කේක් එක හදාගන්නේ. ඔයාලට මේ පේනවනේ මෙන්න මේ වගේ ලේයර්ස් ගැලවිලා යන්න ඕන මේ කේක් එකේ. උඩින්ම තියෙන ලේයර් එක කේක්, අනිත් ලේයර් එක කස්ටඩ්. අනිවාර්යයෙන්ම මේ කේක් කෑල්ලක උස අඟලකට වඩා උස වෙන විදිහට කේක් එක හදාගන්න. එතකොට ඔයාලට ලස්සන කේක් එකක් හදාගන්න පුළුවන්. මේ කේක් එකේ කේක් කොටස හරිම සොෆ්ට්. ඒ වගේම තමයි රස. මේ කස්ටඩ් කෑල්ලත් හරිම රසයි. ඔයාලට මේ රෙසිපි එක වරදින් නැතුව හදාගන්න ඕන කරන හැම විස්තරයක්ම මම ඔයාලට කිව්වා. එහෙනම් ඔයාලත් මේක වෙලාවක හදලා බලන්නකෝ. හදලා බැලුවොතින් කොහොමද රස කියලා මටත් කියන්න අමතක කරන්න එපා.